ඥාතීන්ට පින් නොදෙන නිසා ගණන් කළ නොහැකි තරම් තමන්ගේ සංසාර ඥාතීන් මේ ජීවිතේ නෙවෙයි. කලින් ජීවිතවල පවා ඥාතීන් පින් බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒ අයට පින් නොදුන්න නිසා ඕන් තමන්ව අත්හරින්නේ නැහැ. අනිවාර්යයෙන්ම එක්ක ගෙදරට වඩම්මලා හෝ පන්සලේදීන් හෝ පිරිකර සහිතව දානයක් පූජා කරලා පෙන් වඩලා ඥාතීන්ට පින් දෙන්න ඕන. අවුරුද්දකට වතාවක් නම් කරන්න ඕනමයි මේ පින්කම නම්. ඥාතීන්ට පින් දෙන එක. මේ ඥාතීන්ට උදේ හවස බුදුන් වැඳ වැඳ පින් දෙනවා කියන එකේ තේරුමක් නැහැ. බුද්ධ වන්දනාවේ පින ඥාතීන්ට යන්නේ නැහැ. සෑ වන්දනාවේ පින ඥාතීන්ට යන්නේ නැහැ. ඥාතීන්ට දානයක්ම සංඝයාට දීලා පින් දෙන්න ඕන. අරක ඒක එයාලට ඒ පිනත් එක්ක සම්බන්ධතා නැහැ ගණ දෙනු. මියගේ ඥාතින් ඉන්නේ සාපිපාසාවෙන් ඉන්නේ. බුදුන් වැඳා කියලා එයාට සාපිසාව නැති වෙන්නේ නැහැ. එයාට කණ්ඩ දෙන්න ඕන, එයාට බොණ්ඩ දෙන්න ඕන, අදින්න දෙන්න ඕන. ඒ නිසා එකල මේ කරුණු කාරණා දන්නා සුදි ජනයා සත්පුරුෂ මිනිස්සු දසාකාර පිරිකර සමගින් දානයක් දුන්නා. අන්නම් පානං වත්තං සීයම් පදීපං යානම් මාලං ගන්ධං විලේපනං ආදි වශයෙන්. ඒ කියන්නේ ඥාතීන්ට පින් දෙන දාණයට කෑම වර්ග තියෙන්න ඕන. අන්න පානං බොන දේවල් තියෙන්න ඕන. වත්තං වස්ත්‍ර තියෙන්න ඕන. යානං පහවං හැරේටි වගේ දේවල් තියෙන්න ඕන. ඊළඟට සෙයියං පැදුරු කොට්ට මෙට්ට තියෙන්න ඕන. ඊට පස්සේ පදීපං ආලෝකය ඇති කෙන විදුලි බල්බ පහන් තිර තෙල් වර්ග තියෙන්න ඕන. තේලං බෙහෙත් තෙල් වර්ග තියෙන්න ඕන. ඖෂධ වර්ග තියෙන්න ඕන. පිරිසුදු කරන ද්‍රව්‍ය තියෙන්න ඕන. වටාපත් තියෙන්න ඕන. කුඩ තියෙන්න ඕන. ඔය වාගේ පිරිකර වර්ග 10ක් තියෙන්න ඕන. දස පිරිකර කියවම ඔයාලගේ පන්සල් හාමුදුරුවෝ දන්නවා. අන්න ඒවත් එක්ක එක පිරිකරකින් එකක් තිබ්බොත් ඇති. ඒවත් එක්ක දානයක් දීලා ඉන්න ස්වාමීන් වහන්සේලා දෙතුන් නමකටවත් කමන්නේ සාංගික කළා දානයක් දීලා පෙන්වඩලා පින් දෙනවා. ඉදම්ම ඥාතිනං හොතු සුඛිතා හොන්තු ඥාතෝ කියලා. අනිවාර්යෙන් දෙන්න පින් අවුරුද්දකට එක් වතාවක්.